ජින්තු පිටිය මූ තාම නෑනේ බලමු කෝලයක් දීලා. හලෝ උඹ කොහෙද? ඒ අඩේ මාර කේස් එකනේ බං. ඇයි? මට එන්න උඹ ඵලයන් ඈ. මොකක්? අඩේ මට අමතක වුණානේ බං අද අපේ ආච්චිගේ බර්ත්ඩේ එකනේ. ඉතින් ගෙදර හැමෝම ඒකට රෙඩි වෙනවා බං. උඹ දැන් කොහෙද ඉන්නේ? මම මේ අම්මා එක්ක ආච්චිට කවුමක් ගන්නවා. ආච්චිට හාල් ගත්තා නම් ඊට හොඳයි. මොකද්ද? දැන් උඹ මට කියන්නේ තනියම යන්න කියලාද කැම්පින් කරන්න? අවුලම්ම නෑ. උඹ තනියෙන් ඵලයන් ආ. නැත්තම් අපි හෙට යමු. හෙට? මං කියන්නේ නෑ උඹට. මේ උඹ තනියෙන් යනවා නම් පරිස්සමෙන් ඵලයන් ඔය කැලේ තනියලිය ඉන්නවලු. කියනකන් හිටියේ. අපි ගිය පාර ගියාම තනියලි රංචුවක් ආවා. අලින්ට නම් බය වෙන්න දෙයක් නෑ බං. අජිත් මහත්තයාගේ අලි මන්තරේ තියෙනවනේ. මේක නෙමෙයි උඹ බිත්තර ගත්තට ගෙනියන්න. ඔව් ඔව්. මම එන්නම් ඒ ටික ගන්න. ඒ ටික මට දියක්. අඩේ සොරි බං. ඇයි? මං යන්නේ නැති නිසා මම ඒ ටික දුන්න ආච්චිගේ බර්ත්ඩේ කේක් එක ගන්න. බිත්තර සේරම 25ම? ඔව් බං. මොකද්ද බං ඔය හදන කේක් එක බිත්තර කේක් එකක්ද ඕක? නෑ බං ආච්චිගේ ලබන බර්ත්ඩේ එක ෂුවර් නැති නිසා කේක් කිලෝ 15ක් විතර හැදුවා. අපේ ටාගට් එක කේක් කිලෝ 1.5ක් විතර ආච්චිටම කවන්න. එහෙනම් ඉතින් ලබන අවුරුද්දේ බර්ත්ඩේ කොහොමද සමරන්න මේ නේ? මොකද්ද? නෑ. ජින්තු පිටිය ඒ සොරි බං ඉතින් මට කරන්න දෙයක් නෑ බං. ගෙදර කට්ටිය කචල්ලා දිනෝ. උඹ ඕන එකක් කරගනින්. මං තනියෙන් යනවා. පරිස්සමෙන් ඵලයන් මචං. ඔබ පඳුරුවේ හැම ගැට ගැහුවද? ඔව්. කොහෙද ගැට ගැහුවේ? කකුලේ. ඈ? අප්පා. තනියෙන් ආවට මොකෝ බයක් හිතෙනවා. කැලේ කිව්වට මෙච්චර ලොකු කෑයක් කියලා හිතුවේ නෑනේ. කන්ද මුදුනට නගින්න එපා. මොන සත්තු ඉන්නවද දන්නේ නෑ. රෑ වෙන්න කලින් කන්ද මුදුනට නැගලා කූඩාරම ගහ ගන්න ඕන. මාර ලස්සනයි අප්පා. ෆොටෝස් ටිකක් ගහලා අරුට යවන්න ඕන. වා හරි. එල. අරුට ඉරිසියා හිතේ දැන් මේව දැක්කාම. ඈ? මොකක්? කවුද මේ? මගේ පිටිපස්සෙන් ගහකට මුවා වෙලා මගේ දිහා බලාගෙන ඉන්න ෆොටෝ එකේ. කවුරුවත් නෑනේ. පිස්සු නම් කෙලින්න එපා. කවුද ඉන්නේ? ඉන්නගෙන එළියට එන්න කරුණා කළා. බය හිතෙන ඒවා කරන්න එපා. බොහොම අමාරුවෙන් අවුරුදු 3ක් ප්ලෑන් කළා. ටෙන්ට් එකක් අරගෙන ඔක්කොම කරගෙන කැම්පින් පරක් දාන්න ආවේ. බය කරන්න නම් එපා. ඉන්න කෙනෙක් කරුණා කරලා එළියට එන්න. ප්ලීස්. කන්න ගෙනාපු ඒවායින් භාගයක් හරි දෙන්නම්. බොන්න ගෙනාපු ඒවාක් තියෙනවා. කවුද? දරුවා. කවුද මේ? කවුද? මිනිස්සුන්ව බය කරන්න එපා. රැවුල් කොණ්ඩ වවාගෙන කවුද මේ? මම රිෂිවරේ. අම්මෝ. දැනුයි ඇඟට වතුර ටිකක් කිනුවේ. කවුරු කියලාද කිව්වේ? මම රිෂිවරේ. මේ කැලේට වෙලා මොකද කරන්නේ? රිෂිවරු කැලේට වෙලා ඉන්නේ නැතුව මිරිස්ස අරුගම්බේ හික්කඩු ඇල්ල මීගමුව වැල්ලවත්ත දෙහිවල කල්කිස්ස බම්බල පෙටියේ ඉන්නද? රිෂිවරු. ඒකත් ඇත්ත. කාගේ දරුවෙක්ද මේ? ජින්තු පිටිය දරුව. රිෂිතුමා ඔබ මොකද කරන්නේ මේ කැලේ? මම කැම්පින් කරන්න ආවා. තනියම? නෑ යාළුවෙක් එක්ක එන්න හිටියේ. ඌ පොල්ල තිබ්බනේ. මම තනියෙන් ආවා. හොඳයි. මේ රෑ වෙන්න කලින් කන්ද මුදුනට යන්නත් ඕන. ගිහිල්ලා හොඳ ප්ලේස් එකක් බලලා කූඩාරම ගහ ගන්නත් එපා. තැනිතලාවක් තියෙනව නේද කන්ද මුදුනේ? තැනිතලා මොකටද දරුව? ධානයකට සමවැදිලා සමාධි සුව විඳින තවුසෙකුට මේ කැලේ තෝතැන්න. මම ඔය ආධ්‍යාත්මික සුවය කියන දේ එච්චර විශ්වාස කරන්නේ නැහැ. ඔබ ආගමක් ධර්මයක් අදාන කෙනෙක් නෙමෙයිද? නෑ. මම බොහොම අභිමානයෙන් කියන්න කැමති මම නිරාගමිකයි.
ලෝකේ කිසිම දෙවියෙක්ව ශාස්ත්‍රවරයෙක්ව විශ්වාස කරන්නේ නැහැ කියන එක මම බොහොම අභිමාණයෙන් කියන්න කැමතියි. එහෙමද? ඔව්. මම ඔබට බොහොම කනගාටුවෙන් කියන්න කැමතියි. ඈ ඔබේ වම් උරහිසට ඉහළින් විශාල පොළඟෙක් ඉන්නවා ගහේ. අම්මෝ දෙයියෝ හත් දෙයියනේ අයියේ නායක දෙයියනේ අම්මෝ කියන්න බෑ කෝ පොළඟ කෝ පොළඟෙක් නෑ. ඈ මම ඔබේ නිරාගමික බව පරීක්ෂා කළා. ඒක නිසා කිව්වෙනම් නිරාගමිකයි කියලා. පොළඟ ඉන්නවා කියපු ගමන් මතකුනේ දෙයියන්ව බුදුන් වනේ. ඒ වුණාට නිරාගමිකයි ඈ? ඔව් ආහා ජින්තු පිටිය ඒ කියන්නේ ඔබ කිසිම දර්ශනයක් ආගමක් විශ්වාස කරන්නේ අදහන්නේ නෑ නෑ නෑ. ඇත්තම කියනවා නම් ජීවිතේ ගන්න පුළුවන් ආතල් එක හොඳට අරගෙන මැරිලා යන්න තමයි මං හිතන්නේ. හොඳයි. ඒක නෙමෙයි ඍෂිතුමා මේ ඔබතුමා කැමති නම් අද මාත් එක්ක කන්ද නැගලා කැම්පින් කරමු උඩ. අලි ඔලුව කන්ද උඩ. මගේ කූඩාරමේ දෙන්නෙකුට ඉන්න පුළුවන්. හොඳයි. රෑට දෙන්න එක්ක නූඩ්ල්ස් එකක් හදලා සොසේජ් එකක් බැදගෙන කාලා නිදාගමු. උදේට නැගිටලා මං ගහන්නම් හොඳ රයිස් එකක්. ෆ්‍රයිඩ් රයිස් එකක්. ෆ්‍රයිඩ් රයිස් කකා අපිට පුළුවන් සන්රයිස් එක බලන්න. මොකෝ කියන්නේ? හිත ඉන්න දෙයක් නෑ. මම ඔබේ ආරාධනාව බාර ගන්නවා. එල්ල කොල්ලෙක්නේ. සොරි. එල්ල ඍෂිතුමෙක්කා. එහෙනම් රෑ වෙන්න කලින් කන්ද උඩට යන්න ඕන. ඍෂිතුමා ගොඩක් කල්ද මේ කැලේ? ඔය පේන ගහ. හෝ මේ ගහ නේද? ඔව්. ඉතින් ඕක හිතෙව්වේ මම. මේ කළුවර ගහ? එච්චර ඈ? ඔව්. ඍෂිතුමා විහිළුක් කරනවා. හැබැයි ඔබතුමාට ගෝලියෝ බාලයෝ නෑ? බාලයෝ නම් මට ගොඩක් හම්බෙලා තියෙනවා. ගෝලයෝ නෑ. ගෝලයක් හදන්නේ නැද්ද? ගෝලයෝ හදන්නේ නෑ මොකද ගෝලීකරණයට ලක් වෙනවා හිමුණාම. හැබැයි ඉතින් මං අහන්නේ කැලේට වෙලා ඉතින් මොකෝ කරන්නේ? කන්ද මුදුනට තව දුරයි. යක්. ඔබතුමා කන්ද නැගලා තියෙනවද මීට කලින්? කන්ද මුදුනට නැග්ගාම පහළ හැමදේම පේනවා පැහැදිලිව. තව ටිකයි මුදුනට. බලාගෙන. හරි අමාරුයි මේ ගමන. හතිත් එක්ක. හරිම දුෂ්කරයි. ගමන දුෂ්කර වෙන තරමට තමයි සුන්දර. අම්මා. කන්ද උඩට ගිහිල්ලා හොඳට ඒකක් හදලා බොමු. ගමනාන්තයට ගියාම මොකුත් නෑ. ගමන තමා ලස්සන. රෑට ඉඳලා තියෙනවද ඔබතුමා කන්ද උඩ? අවබෝධය ඇති වුණාම රැය දවාල වෙනසක් නෑ. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ? ප්‍රශ්නය දික්වෙන තරමට උත්තරයකටි. ඔබතුමාගේ ගම එහෙම කොහෙද? අවබෝධයටපත් පුද්ගලයාට විශ්වයම ගම්මානය. අවබෝධය කියලා කියන්නේ ඉතින් හොඳ ස්පීඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබුණා නම් ඒ කියන්නේ විශ්ව ගම්මානයක් තමයි මුල් ලෝකේ. ජීවිතය ගැන ඔබතුමා හරි පුළුල් විදියට හිතනවනේ. ජීවිතය කියන්නේ ජීවිතය. Life is life. සේරමත් හරි. නමුත් මට හිතාගන්න බැරි දේ තමා මේ ඍෂිතුමා බිත්තරයි පොළොයි එකට විකුණන්නේ ඇයි කියලා. ඒ බිත්තර වැඩිමිල්ලට විකුණනවුන්ට පොල් ගන්න. ආහා ජින්තු පිටිය අම්මෝ. අර බලන්න අර අතන සාඩුවක් නේද? ඕක ඉස්සර කානුවක්. කානුවක පරිණතම කාලයට තමයි සානුව කියන්නේ. මාර ලස්සනයිනේ. මෙතන ලස්සන බලන්න තිබුණේ මීට මාසෙකට කලින් ආවනම්. ඒ මොකෝ? මෙතන කැම්පින් කරන්න ආව පරිසර මිත්‍රෝ දාලා ගිය බියර් කෑන් බෝතල් ඉටි බෑග් එකින් එක ඇහිඳලා කන්දෙන් පල්ලයට ගෙනියන්න මට සති 3ක් ගියා. ඔබතුමාට තිබුණේ ඔබතුමාගේ දියුණු මනස පාවිච්චි කරලා මොනවා හරි කරන්න. මගේ මනස පාවිච්චි කරන්න කලින්
ඇවිල්ල යන උන් මොලේ පාවිච්චි කරාන නරකද? මම නම් කියන්නේ ඔබතුමා ඔය උපදවාගෙන ඉන්න යම් බලයක් තියෙනවා නම් ඒක පාවිච්චි කරලා මොන හරි කරන්න ඔය කුණු දාලා යන මිනිස්සුන්ට. මොකෝ යනකොට අරන් යන්නේ? කුණු යනකොට අරන් යන්න කියලා තමයි මං කියන්නේ. නෑ නෑ මං කිව්වේ ඔබතුමාගේ ඔය දියුණු වෙච්ච මනසෙන් කරන්න පුළුවන් මොන හරි වැඩ කෑල්ලක් තියෙන ඒ වැඩ දාලා පෙන්නන්න යනකොට අරන් යන්නේ. මේකත් ඇත්ත. ඍෂිතුමනි ඔබතුමාට හැබැයිම මොනවද තියෙන හැකියාවන්? මටද? ඔව් මට ගීත ගායනය, වාදනය, නර්තනය, පිටපත් රචනය, නාද ශික්ෂණය, අංග රචනය ඒ වගේ ඔහුලුව. එහෙම නෙමෙයි සුපිරි බලයක් නැද්ද? මං ඡන්දෙ ඉල්ලුවේ නෑනේ පුතා. අන්න අර දෙක පල්ලේ අර ගස් කපනවා අන්න ගහක් කැපුවා. ඔහොම තමයි දේවල් වෙනවා. උඩ ඉඳන් බලනකොට හැමදේම පැහැදිලිව පේනවා. ඔබතුමා මේ කන්දට වෙලා කන්ද පහළ වෙන දේවල් සේරම බලාගෙන ඉන්නවා. ඒකටනේ කන්ද උඩට නගින්නේ. ඉතින් අර මං කිව්වා වගේ ඔබතුමාගේ මනස පාවිච්චි කරලා මොනවා හරි වැඩ ගෑල්ලක් දාන්නකෝ. මම ඍෂිවරයෙක් මිසක් මැජික් කාරෙන් නෙමේ දරුවා. මා රස්සනයි අප්පා. වටේම පේනෝනේ. මං හිතාගෙන ඉන්නේ මැරෙන්න කලින් රටවල් අඩුම තරමේ 10ක 15ක ට්‍රැවල් කරන්න. බැංක් ලෝන් එකක් හරි දාලා ට්‍රැවල් කරන්න ඕන හොඳට. නරක නෑ අදහස. ට්‍රැවල් කරනකොට තමා මිනිහෙකුට තමන් කොයිතරම් පොඩිද කියලා පේන්න පටන් ගන්නවා. හැබැයි මමත් වැඩේ වරද්ද ගත්තේ ඔය ට්‍රැවල් කරන සීන් එකෙන් තමා. මොකක්? මේකනේ ට්‍රැවල් කරන්න කියලා බැංක් ලෝන් එකක් ගත්තා. ඉතින් අන්තිමට ලෝන් එකෙන් ගත්ත සල්ලි වෙන වෙන ඒවට වියදම් වුණා. ලෝන් එක ගෙවා ගන්න බැරි වුණා. නෑ ඉතින් මං වනගත වුණා. හැබැයිටම ඒක නම් මරු අදහස. ලෝන් එක අරගෙන වනගත වුණා නම් හරි. කොල්ලා අවබෝධය ලබන ටික ටික. ආහා ජින්තු පිටිය. දිනපතා අලුත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියත FM සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.